समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता कठिनदानं दत्वान संघे गुणवरुत्तमे इतो तिंसे महाकप्पे नाभिजानाभि दुग्गतिंति හොඳයි විහාරස්ථානයේ වැඩ වාසය කරන ඓතිහාසික ගණේවව පුරාණ රාජමහා විහාරාධිපති නිකවරටිය සමුදරා පිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් ගරු කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටකවේදී මාගේ ගුරු දේවෝත්තම නම කියන්න අවසරයි පූජ්‍ය ගලපිටිය ආගම වජිරවංශ ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ නිකවරටිය සමුදරා පිටිය ශ්‍රී පාලිත පිරිවෙන් මහා විහාරාධිකාරී නිකවරටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ප්‍රධාන සභාපති තැන්පත් අප ගුරු දේවෝත්තම ගෞරවනීය අවසරයි පූජ්‍ය ගෝලියත්තේ විමල වංශ මාහිම්පාණන් වහන්සේ ඒ වගේම නිකවරටිය සමුදරා පිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් ගරු නියෝජ්‍ය පරිවෙනාධිපති තැන්පත් ඓතිහාසික වෙහෙරපොකුණ ගලවුඩ රාජ මහ විහාරාධිකාරී මාගේ කල්යාණ මිත්‍ර උඩහේනේගම අපේ ධම්මතිලක පණ්ඩිත හාමුදුරුවෝ ඒ වගේම ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී අපේ ගෞරවනීය නාලක හාමුදුරුවෝ ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර අපේ හුළුගල්ල රාජ මහ විහාරාධිකාරී අපේ නවගත්තේගේ විමලානන්ද හාමුදුරුවෝ වගේම අපේ පන්සලේ විහාරවාසී මගේ සහෝදර අපේ ගණේවේ කල්යාණ වංශ පොඩි හාමුදුරුවෝ ඇතුළු පන්සලේ වැඩ ඉන්න මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතේනේ සියලු දෙනාම එක්කහුව වෙලා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි මහ විශ්මිත පින්කම. සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි ඔය පින්නතුනි නොයෙක් තැන්වල අපි ඉඳගෙන බණ අහලා ඇති. හැබැයි මේ ගණේවම පුණ්‍ය භූමිය කියලා කියන්නේ දැන් මම දන්නවා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවනේ අපේ දායකයන්ට අමතරව පින්නතුනේ මේ රටේ විවිධ පළාත් වලින් පින්නතුන් ඇවිල්ලා ඉන්නවා. මේ රත්නපුර, තංගල්ල, පෙන්තර, ගම්පහ, වේයන්ගොඩ, ඔය තමුත්තේගම, පුත්තලම ඔය මට අහුවෙච්ච කට්ටිය. සියලු දෙනාම මේ ඇවිල්ලා ඉන්නේ පින්නතුනේ සංසාරේ දැන් ඔය ආවේ මේ කත්නෝරුවේ සිරිධම්මහාඳුර බණ කියනකොටම නෙමෙයි. පින්නතුනේ එක් අහුවීම් වල තියෙනවා ලොකු හැංගිච්ච කතන්දරයක්. ගණේව කියලා කියන්නේ පින්නතුනේ අවුරුදු 2000 ගානක ඉතිහාසයක් තියෙන රහතන් වහන්සේලා වැඩ හිටු කෙලස් නැසූ උත්තමයෝ බිහි වෙච්ච පුණ්‍ය භූමිය. පෙර රජවරුන්ගේ දවස මේක මේ කැලේට වෙලා තිබ්බට මොකද? පෙර රජවරුන්ගේ දවස පින්නතුනි රාජ පූජිතව බැබලෙච්ච විහාර සංකීර්ණයක්.
මේ පන්සලේ ඉඳන් හැතැම්ම කාලක් විතර එහෙම හැතැම්ම කාලක් කියන හරියන්නේ මීටර 500ක් විතර. ඒ පිටින් තියෙනවා කටාරම් කොටපු ගල්ලෙන. අයිපින්නතේ කටාරම් කොටපු ගල්ලෙන වල මිනිස්සු හිටියද කටාරම් කොටාගෙන? නැහැ. රජවරු තමයි මහරහතන් වහන්සේලාට කටාරම් කොටලා පූජා කරේ. එල්ලෙන උඩ තියෙනවා පින්නතුනි සක්මන් මළු. කවුද වගේ සක්මන් කරුවේ? පින්නතුනි එසේ මෙසේ පුද්ගලයෝ නෙමෙයි. ඔය ගන්ටාර කුරුණ එහා පැත්තේ කොහොම ගහට හේතු කරලා තියෙනවා කැසිකිලි ගන්න. ඒකේ තියෙන කැටයන් වල පින්නතුනි හරි අපූර්ව නිර්මාණයක් කරලා තියෙන ඒ කළු ගලේ කැටයම් ඔප්නම් වල තියෙන පින්නතුනි සාමාන්‍ය මිනිස්සු ඔය කැසිකිලි කරන් ඔහොම ගලක් කැටයම් දාලා හදා ගන්නවා. මූගලන් අසර කොහේ රින්ගනවා මිසක්. ඒක කවුද පාවිච්චි කරලා තියෙන්නේ? එක්ක රහතන් වහන්සේලාට පූජා කරපුවා. එහෙම නැත්නම් රජවරු පාවිච්චි කරපුවා. පින්නතුනි මේ ගණේවේ තියෙන දේවල්. මේක පින්නතුනි ඒ කාලෙත් බබලෙන්න ඇති. මේ වටේම තියෙනවා පින්නතුනි පරණ විහාර. ඔය වේරගල සියඹලාවේ මැදගල කොහිලගල රදවගල එහා පැත්තේ මාලිගාගල ඔය සේරම වට කරගෙන තියෙන්නේ මොකක්ද? ගණේව. ඔය වටේම තියෙන්නේ පොඩි පොඩි ලෙන්. ආරාම සංකීර්ණයක් කොහෙද තියෙන්නේ? ගණේව. අනේ පේන්න දියුව කියනව නෙමෙයි හොඳ. උදවල් ආපු කට්ටිය දකින්න. බෝධින් වහන්සේට එහා පැත්තේ අපූර්වට තියෙනවා පින්නතුනි. පෙර බුදුහාමුදුරුව වෙනුවට ලංකාවේ මිනිස්සු ඇඳුම් පිදුම් කරපුවා. ගණේව කියලා කියන්නේ පින්නතුනි වයඹට ආඩම්බරයක්. මේක ඉතිහාසය එළි වෙලා එළියට ගියොත් එහෙම කොතනින් කෙලවර වේද කවුද දන්නේ? මං කියන්නේ මේ පිම්බිමේ තියෙන හාස්කම් ගැන. පෙර මිනිස්සු බුදු පිළිමේ වෙනුවට බුදුහාමුදුරුවන්ගේ වජ්‍රාසනයට වැඳුම් පිදුම් කරා. ඒවට කියන්නේ ආසන කර විහාර කියලා. ඕව ලංකාවටම තියෙන පහයි. කීයද? මුළු ලංකාවටම පහයි. එකක් කොහෙද තියෙන්නේ? ගණේවේ තියෙන්නේ. බුදුවරු වෙනුවට වැඳුම් පිදුම් කරපු චෛත්‍ය සංස්කෘතියක් බුදු පිළිම සංස්කෘතියක් ලංකාවට එන්න කලින් පටන් මේ පිම්බිමේ ගණේවේ බුදුන් වහන්සේලා තියෙනවා. අවුරුදු කීයක් පරණ නැද්ද? මේ ගස් කොළන් දිහා දැක්කම ඒවා හිතෙනවා පිළිතුරුයි. ඊට එහා පැත්තෙන් තියෙනවා දෙමාල විහාරයක්. දෙමාල විහාරය කියන්නේ මොකක්ද? මහල් දෙකක් එහෙම නෙමෙයි, තට්ටු දෙක නෙමෙයි. එක් පැත්තකින් විහාරයට ඇතුල් වෙලා බුදු පිළිම වලට පිටිපාන්න නැතුව වටයක් කරකිලා ගිහිල්ලා අනිත් පැත්තෙන් පිට වෙන්න තියෙන්නේ. දවුව කොහෙද මෙහෙ තියෙන්නේ? ඔය තියෙන ගණේවේ විතරයි වෙන්නතුනේ. ගණේවේ විතරයි. ඊට එහා පැත්තෙන් කඳුරු ගහට හේතු කරලා තියෙනවා. නිදම් හොරුන් විසින් විනාශ කරපු මගේ ජීවිතේ මම පළවෙනි වතාවට එහෙම දැකලා තියෙනවා. කවුද දැකලා තියෙන්නේ? තිරුවානාගලෙන් කොටපු බුදු පිළිමය. අඩි 5ක් විතර උස. තිරුවානාගලෙන්
දැන් අපි පිටින් ආපු පින්නතුන් ඉතින් එහෙම කොහෙද තිබ්බේ කියලා. තේනවා කියන්නේ වුණා රැඳිසෝ හොයන්න නිපාන. කදුරු කාට හේතු කරලා. ඉසන යට වෙලා ඇති මං හිතන්නේ හොරු කඩලා. පින්නතුනි ත්‍රිවාණා ගලට කටුපාරක් තියන්න බෑ මොකද වෙන්නේ? කුඩු වෙනවා ලුණු කැටේ වගේ. බුදුහාමුදුරුවෝගේ සිවුරේ රැලි හදලා තියෙනවා පින්නතුනි මැටි වලින් වගේ. මොන තාක්ෂණයක් ගණේ වෙවේ තියෙන්නේ ඒ කාලේ. ඔය ගල් කණු කොහොම බලන්නේ හරි හතරස්වට. එම නිකමටවත් හිතෙන්නේ නැද්ද ඔය දැක්කම? දැන් පින්නතුනි මේ කොන්ක්‍රීට් කණු වල කෙලින් ඔබ දාලා ගන්න තියෙන අමාරුව. ඔය ගල් කණු මොනාගෙන්ද ඉස්සුවේ? පින්නතුනි මේ පිම්බිම කියලා කියන්නේ ලේසි වාස්තනක් නෙමෙයි. මෙවගේ යෝධය විඳලා තියෙන්නේ. ආවට ගියාට ඔය මිනිස්සුන්ට උස්සන්න බෑ. රජවරුන්ගේ නියෝග පිට කරලා තියෙන්නේ. ඉස්සර පින්නතුනි හරි අපූර්වට බිත්ති බැඳලා මහ විශාලට තියෙන්නේ නැති මේක. අදටත් කළුගොල්ලේ කොට පඩිපෙළ තියෙනවා පින්නතුනි. මේක වටේම කුටි සංකීර්ණ තියෙනවා. ඔය පිටිපස්සෙත් තියෙනවා පින්නතුනි පරන්නටම. ඒ වගේ පිටිපස්සේ වැව්වා බාන් දාන්න හොදන්න කියලා දැන් නෑ ඔබ. පුරාවිතර කිව්වට ඒකට නෑ. මේක ඇතුලේ කළුගල් පොකුණක් තියෙන චෛත්‍ය බාමුණ. මම මේ අහන්නේ ගණේ විදායකයන්. ජීවිතේට දැකලා තියෙනවද පොකුණේ වතුර නැති වෙලා තියෙනවා. සම්මජාතියකට වතුර නැති වෙන්නේ නැහැ පින්නතර කළුගලේ. උතන එහා පැත්තේ තියෙනවා කොහිලගල. කොහිලගල ගල මුදුනේ තියෙනවා පොකුණ. ගල උඩ තියෙන පොකුණේ වතුර නැති වෙන්නේ නැහැ පින්නතර. මොන පැවිල්ලටවත් නැති වෙලා නැහැ. ලව් හින්දෙනවා. දදුරේ වලවල් කපනවා මිනිස්සුන්ට. ගණේ කළුගල් පොත්තුට පොකුණේ වතුර හින්දෙන්නේ. මොකටද පොකුණු හැදුවේ කාලේ? ඔය රහතන් වහන්සේලා අධිෂ්ඨාන කරලා පාවිච්චි කරපුවා පින්නතුනේ. මේ පන්සලේ ගහක් කොළක් ගානේ මේ භූමි අඩියක් තියෙන තැනක් ගානේ මොනවාද තියෙන්නේ? නටබුන් තියෙන්නේ. දැන් වගේ නෙමෙයි පින්නතුනි. ඔය සේරම එකට විහාර සංකීර්ණයේ තියෙන්න ඇත්තේ මේක. දහස් ගාණක් මහරහතන් වහන්සේලා මේ භූමියේ වැඩ ඉන්න ඇති. ඒ වගේ මහා ඓතිහාසික පුණ්‍ය භූමියක් ගණේව කියලා කියනවා. මන්සලේ තියෙනවා පිංවල තියෙනවා පිං හේන තියෙනවා පිං කුඹුර තියෙනවා පිං වල තියෙනවා. මේ ඉස්සරහව පිටිපස්සෙත් වැව් පින්නතුනේ ඔයත් මේ බණහන්නේ ඒ වගේ විශිෂ්ට පුණ්‍ය භූමියක ඉඳගෙන ජීවිතේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් අපි පිටින් ආපු පින්නතුන්ගේ. මීට පෙර මේ ගණේරේ පස්පාගපු නැති මේකේ ඉපදිච්ච පින්නතුන් ඉතින් කොහේ යන්නද? මීට කලින් ගණේ වැවටනා දැන් අපි ඉන්නවනේ රත්නපුරෙන් තංගල්ලේ වටපිටාවේ. කවදාවත් හිතුවද මේ මූකලානක් මැද්ද තියෙන පන්සලක බණ අහන්න වෙයි කියලා? සංසාරේ කවදාවත් හිතුවද මේ වගේ තැනක බණ අහන්න වෙයි කියලා? ඔක තමයි පින්නතුනි අර කියන්නේ මේ ලෝකේ හිතන දේවල් වෙන්නේ. අව කොහෙද? වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. මේක ඉපදෙච්ච අපේ අම්මලා නම් තාත්තලා නම් අරුමයක් නෙමෙයි.
පින්නතුනේ මේ සේරම පෙර සංසාරේ මේ ගණේ මට මේ මළුව දකින්නකොට මතක් වුණේ. දහස් ගානකට මේ භූමියේ බණ කියලා දිනනවා. ඔය පුස්කොළ පොතක සඳහන් වෙනවා පින්නතුනේ. ඒ කාලේ තිස්ස මහරාමෙන් මහරහතන් වහන්සේලා වඩිනවලු. වැඩලා ඉන්නේ කොහෙද? ඔය දදුරුවේ ආයිනේ. එතකොට දදුරුවේ ගලනවලු. නැවතිච්ච ආරාමයක් තියෙනවලු. මේ හරියනම් පිටිපස්සේ තියෙන මාලිගා ගල. ඔතනින් නැවිදලා මෙහින් ඇවිල්ලාලු අනුරාධපුරයට යන්නේ පින්නතුනේ. මේක මධ්‍යස්ථානයක්. රජවරුන්ගේ යුග දෙකක් මෙතන නියෝජනය වෙනවා. ලංකාවේ වාරි තාක්ෂණයේ පෙරලියක් කරපු මහසෙන් රජුරු පින්නතුනේ දදුරුවේ හරස් කරලා අමුණ බැඳලා මාගල් ලැවට වතුර අරන් යන්නේ කාල වකවානුව තුල මේක පෝෂණය වෙන්න ඇති. මෙතන පන්සලක් තියෙනවා කියලා රජුරු දැනගන්න නැත්තේ ආසන කර විහාරේ. ඒක මහසෙන් රජුරුන්ට වඩා ගොඩක් පරණයි. ඊට පස්සේ පින්නතුනේ අවුරුදු ගාන ගහකොළ දැක්කම හිතනවා කොච්චර කාලයක් මේක කරා වැටෙන්නේ නැද්ද? කොච්චර කාලයක් මේක විනාශ වෙන්නද? අවුරුදු 10 ගානකට පස්සේ අපේ අම්මලා තාත්තලා කියනවා නේද ගණේ හාස්කම් ගැන. ඇත්තටම ගණේ පුදුමානවස් තියෙනවා පින්නතුනේ. ගණේ ඉන්න දායකයෝ 150යි. තව පොඩි කාරණයක් තියෙනවා කියන්න. එහෙම ගණේ හැම හාමුදුරු කෙනෙකුටම ඉන්න බෑ. එහෙම ඉන්න බෑ. ගණේ වලට එන්නේ කවුද? සංසාරේ පටන් මේකේ උරුමය තියෙන මිනිස්සු විතරයි. ගණේ වැවේ හැදෙන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. එච්චරටම මේ භූමියේ වාග්ය තියෙනවා පින්නතුනේ. අත්දැකීමෙන් කියන්නේ. මෙච්චර සද්දට බණ කියන්නේ මෙව හැදුනේ කොහෙද? දැන් ඔය රට පහක් ගිහිල්ලා බණ කිව්වට මේ කරදට උස්මහත් උනේ කොහෙද? ගණේ වැවේ. සෙල්ලන්නේ කාලයක් යට ගියාට පස්සේ 1974 අවුරුද්දේ අපේ ගුරු පරම්පරාවේ ආධිකත්වවරයාණන් වහන්සේ නම කියන්න අවසරයි පූජ්‍ය වහුමේ පාලිත ලොකු හාමුදුරුවෝ මෙතෙන්ට එවනවා පින්නතුනේ. සංසාරේ පතාගෙන ආපු උත්තමේ මේ බෝධිනාථ ගාව කටුමැටි පැලක් හදාපු පොඩි ආවාසයක 1974 අවුරුද්දේ දැන් අවුරුදු 51කට කලින් වස් සමාදන් වෙනවා. ජීවිතයේ දඩබ්බර භද්‍ර යවුනේ පසුවෙච්ච තරුණ භික්ෂුවක්. කවුද? අපේ ගලපිටියාගේ වජිරවංශ අවසර මගේ ලොකු හාමුදුරුවෝ 1974 පින්නතුනේ. කටුමැටි පැලේ එහෙම පින්නතුනේ මේ කණේවට ලේසි පාසු කට්ටියට එන්න බෑ. රජවරු හිටපු තැන රජවරු වැඳුම් පිදුම් කරපු තැන ගෞරවනීය නායක හාමුදුරුවෝ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය උපාධිය හදාරන්න පළවෙනි වස්තුම් මාස මේ ගත කරලා ගණේවට කිරි උතුරලා වැඩ පටන් අරන් කාලයක් ගියාට පස්සේ අපේ කිරිදිගල්ලේ රාලහාමි කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ ප්‍රභූන්ගේ ආරම්භයෙන් නියෝජනයේ අපවත් වෙච්ච වැලිමිටියාවේ ධම්මාරාම ගෞරවනීය ලොකු හාමුදුරුවෝ මැදිහත් වීමෙන් බහුමේ පාලිත ලොකු හාමුදුරුවන්ගේ උවමනාවෙන් ගණේව කෙමෙන් පෝෂණය වෙනවා. අපි වජිරවංශ අවසර 2000 අවුරුද්දේ ආයෙත් වෙනවා.
පින්නතුනි මේ උන්වහන්සේලා මේ කැලේට ඇවිල්ලා ඉන්නේ යන්න එන්න තැන් නැතුව නෙමෙයි. උන්වහන්සේට ලක්ෂ ගාණක ඉතාලි වීසා එකක් අතේ තියාගෙන ඒක දාලා ගණේ වැවට එනවා. හාතිකම්වල උත්තරානන්ද අවසර. මේ ගණේ වලට එන්නේ පින්නතුනි මේ ලේසි බස් මායෙක් කියන්නේ ඒකයි. මේ ලෝකයක් කතා කරපු ශ්‍රේෂ්ඨ චරිතය. වජිරවංශ අවසරගේ උත්තරානන්ද අවසරගේ කෙසේ හෝ ඒවා මලට සුවඳ සුවඳට මල වගේ පැඳීමේ ප්‍රතිඵලය තමයි අදටත් ගණේ වේ මල් පිපෙන්න පින්නතුනි. මේ ඉඳගෙන ඉන්න මලු මේ දරන්ත ඉදිකිරීම උන්වහන්සේලාගේ කාලය ශ්‍රමය ධන සියල්ල යට කරේ කොහාට? ගණේවවට. යන්න එන්න තැන් තිබ්බේ නැතුව ඕන තරම් කරන්ට් එක නැහැ. මෙහෙට කරන්ට් එක ආවේ 2014 අවුරුද්දේ. දැන් අවුරුදු 11කට කලින් කොප්පිලාම්පුවේ බොණ්ඩ වතුර නැහැ. මේ යුරෝපේ හිටපු හාමුදුරු දෙනම කැලේ ඉන්නවා ලයිට් නැතුව වතුර නැතුව. ඒවා කැපකිරීම නෙමෙයිද? උන්වහන්සේලා දෙනමෙදා ඒ තීරණ නොගන්න අද මෙතන බණ කියන්න සිරිධම්ම කෙනෙකුත් නැහැ. ඔයත් බණ අහන්න මළුවකුත් නැහැ. වෙනවද භික්ෂුන් වහන්සේලාගේ ව්‍යායාමය? මොකක් වෙනුවෙන්ද? සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. අය ගණේ කවදාවත් අය පාළුවට ඇයිද? බබලනවා මිසක්කන් එන්නේ. දසදහස් ගණින් පොයට සිල් ගනි. මතු පුදු වෙන්න ඕන පින්නතුනි. පළවෙනි වල්ලත්ත කොටලා මේ භූමියේ අඩිය තිබු උත්තමයෝ. උන්වහන්සේලා කරපු කැපකිරීම අපේ ගුළුවාගේ ධම්මකිත්ති මුඩිය අවසන දීර්ඝ කාලයක් මෙතන වැඩ හිටියා. ඔබ එන්නකොට පින්නතුනි 2007 අවුරුද්දේ සමදරා පිටිය පිරිවනේ අපේ පොඩි අවසර බදුල්ල අවසර තමයි අපි බලා ගියා ගත්තේ. ඒත් අද ලොකු අවසර පැවිදි කරලා 2007 මේ 26 2007 දෙසැම්බර් 31 රෑ මම මෙහෙට ආවා. කිසිම ආගන්තුකමක් නැහැ. මෙහෙට එනකොට මට අවුරුදු 9යි. ලයිට් උත් නැහැ වතුරත් නැහැ මොකවත් නැහැ. එම්ම මේ අදටත් හිතා ගන්න බෑ පින්නතුනි. එහදිච්ච විදිය. මං එක දෙයයි දන්නේ. ගණේ වැවේ ඉන්නේ උරුමකාරයෝ විතරයි. ගණේ වැවේ ඉන්නේ ලේසි පාසු පිරිස් නෙමෙයි. ගණේ වැවේ හාමුදුරුවෝ හැදෙන්නෙත් නැහැ, හැදුනුත් වැටෙන්නෙත් නැහැ. මේ පොඩි හාමුදුරුවෝ බලන්න ඕන. පොඩි එකා. දැන් මේ ජනවාරි 1 වෙනිදාට අවුරුද්දයිනේ. මේ ගණේ වැවේ බලය පින්නතුනි. එකේ පන්ති එක අභ්‍යාසයක් කරන් යන්න කියපුවම පොඩි එකා පොතේම අභ්‍යාස කරගෙන යනවා. ගාත 3ක් පාඩම් කරන්න කියපුවම 24ක් පාඩම් කරනවා. මේ පාර කුරුණෑගල දිස්ත්‍රික්ක ඉංග්‍රීසි කතිකෝලෙන් පළවෙනිය. මේ කල්යාණ වංශ පොඩි ආරා. එන්නතුනේ මේ ගණේව රේති ඊට කලින් කොච්චර මහණ වෙන්න එහෙම හැදෙන්න පුළුවන් බෑ. අපි යනවා පින්නතුනි. සතිය ඉන්න දෙන්නේ නැහැ. ආවට ගියාට මෙතන නඩත්තු වෙන්න දෙන්නේ නැහැ. ඉන්න මිනිස්සුන්ගේ ජීවිතේට වරදින්නේ නැහැ. මම අදටත් කියනවා ගණේව කියන්නේ හාස් කම්පිරිච්ච භූමිය. එවල කිසි දෙයක් නෙමෙයි. ගණේ වැවේ ඉඳලා පින්නතුනේ මම හිතපු කිසි දෙයක් වැරදිලා නැහැ. හිතපු කිසි දෙයක්. ඔය දැන් අවුරුදු 18යිනේ මම මෙහෙට ඇවිල්ලා. අපි අධ්‍යාපන කටයුතුත් එහෙමයි. තව එකක් කියන්න ඕනේ.
ඒවා ඉතින් හාස්කම් තමයි. කවුරු හින්දාද? දායකයෝ හින්දා. ගණේලගේ දායකයොත් එහෙමයි. රැක ගන්නවා මිසක්කම් අතාරින්නේ නැහැනේ කවදාවත්. මං හිතන්නේ මේ ගණේලගේ දායකයෝ තරම් පින්වන්ත නැහැ. අනිත් කට්ටිය මේ අවතක්සේරු කරනව නෙවෙයි. මට වඳින ගානේ ලෝකයක් පින් දෙන්නේ කාටද? ඔබ වහන්සේගේ අම්මටයි තාත්තටයි කන්න දීපු දායකයොන්ටයි පින් සිද්ධ වෙන්න ඕන කියලා. ඕක අහන්න පුළුවන් හැම දායකයන්ටම. ඒකට පින් දෙන්නේ ගණේලගේ දායකයොන්ටයි අපිට බත්තම් බම්මලාට තාත්තලාට විතරයි. මේවා හැදිලා තියෙන්නේ ඒකේ. එනිසා මතක තියාගන්න සංඝයාගේ ගුණ කියන තැන කියනවා පින්නතුනි පුණ්‍යක් කෙත්තං අනුත්තරං පුණ්‍යක් ශේස්ත්‍රයක් බඳුයි. එදා ඒ ගණේවේ ලොකු හාමුදුරුව අපේ වජරවංශ අවසර අපේ දායකයෝ හදපු මේ පොඩි හාමුදුරුව අද මම මේ පුරාජේරු කන්දොඩනව නෙමෙයි හොඳ අදොඩවන්න දෙයක් තියෙන කවුරුත් දන්නේ කෙනෙක්. ලෝකයක් එන්නේ අද උදේ 6 ඉඳන් පින්නතුනේ ධර්මාසනයට එනකම් ඉනාමයි සූපත් වේවා කියව යොච්චරයි. කී දෙනෙක් එනවද පින්නතුනේ මොකටද? කවදාවත් ගණේවවට ආපු උදවිය නෑ. ඒ තමයි අර මේ සම්බුද්ධ ශාසනය නැමැති කෙත තුල ගණේවේ ලොකු හාමුදුරුවෝ දායකයෝයි හදපු බීජය දැන් ලොකු වෙලා පුණ්‍යක් ශේස්ත්‍රයක් බඳුයි පින්නතුනේ හැදුවට වඩා ලොකු ඵලයක් ලබනවා කියන්නේ ඒකයි. එනිසා මතක තියාගන්න අනාගතයේ උපනුපම් පරම්පරාවක් වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගණේවැවේ දායකයොත් හාමුදුරුවොත් කැප වෙනවා ඇති වැඩ කරනවා ඇති. ඒකේ ප්‍රතිඵලය ගණේව විතරද බබලන්නේ. පින්නතුනි අපි දැන් නියෝජනය කරන්නේ නිකායක් නෙමෙයි. අපි නියෝජනය කරන්නේ ශාසනය. සම්බුද්ධ ශාසනය අනන්‍යතාවය අපි නියෝජනය කරන්නේ. අපි වටා මේ සිවුරට කොච්චර මිනිස්සු විශ්වාස කරගෙන ඉන්නවද? තරුණ තරුණියෝ කොච්චර ඇබ්බැහි වෙලා ඉන්නවද බණහන්? එකක් දෙකක් නෑ. දහස් ගාණින් රොද බඳිනවා පින්නතුනි. එක කටවුට් එකක් පෝස්ටරයක් මොකවත් නැතුව හෙට උදේ 7ට බණක් ලෑස්ති කරන්න කොහරි 2000කටවත් වැඩියෙන් එන්නද කියලා බලන්න. නිකන් මං කසාගල බණට වැඩිය කොල්ලෝ කියනවා හාමුදුරුවනේ එක බැනර් එකක්වත් දැම්මේ නෑද? දාපු නැති එක හොඳයි. දැම්ම නම් මං අදත් කසාගල 40000කට වැඩි. ඔය සේරම පින් කොහාටද? ගණේවට. ඇයි? දායක අම්මලාගේ තාත්තලාගේ ලේ කඳුළු වලින් නඩත්තු වෙච්ච පැවිදි ජීවිත, පෝෂණය වෙච්ච පැවිදි ජීවිත. ඒ වගේම මට මෙව්වා කියන්න ගියොත් එහෙම කටින බණ කියන්න වෙන්නේ. පැයක් ඉවරයි. සෝස් ගන්න නෑ වෙලාව කියන එක යනවා ඉක්මනට. පන්සල ගොඩනගන්න දියුණු කරන්න. වෙනදනේ කවදාවත් මම මේ වෙන පන්සල් අවතක් සේරු කරනව නෙමෙයි හොඳේ. අදටත් ගණේනවට මිනිස්සු කරු කරන්න හේතු තියෙනවා. මම මෙව කියන්නේ මේ ගණේ මං කියන පළවෙනි කටින බණ හින්දා. හරිද? මේ අවුරුද්දේ කවදානම් මේ බණ කියන්නද මම? හරි කියන්න හම්බෙන්නේ සෑහෙන කාලයකට හින්ද කියලා දානවා. ඔය මිනිස්සු ගොඩක් ගණේ වලට ඇදෙන්නේ බැදෙන්නේ කැමති ආදරය කරන්නේ.
පින්නතුනි ගණේ දායක සභාවේ මුදල් පරිපාලනය හාමුදුරුවෝ කරන්නේ නැහැ. අපි අවසරට කියන්නකොට 5000ක් එක්ක හොරමු කියලා කුණාරම තමයි යහන්න වෙන්නේ. නැසෙ කැමති නැහැ සල්ලි එක්ක හොරන්න. අදටත් කියනවා. ඒක අපේ දායකයෝ සේරම දන්නවා. සේරම දන්නවා. ඒව කරන්නේ අපේ දායක සභාවේ. ඒ දායක සභාව දකිනකොට මට හිතෙනවා මුතුම කැක්කුමකින් වැඩ කරන්නේ. අපි දන්නේ නැහැ පින්නතුනි සමහරක් වෙලාවට කවුද හදන්නේ. කෝල් එකක් දීලා ඉඳලා හිටලා ඒ රස්සාන පොඩි අවසර මේක මෙහෙම කරන්නද මෙහෙම කරන්නද කියලා. ඒ නිකන් ඇහුවා කියනවා වගේ. සියල්ල හොයලා බලලා කරනවා. දායකයොත් එහෙමයි. ඔය ඉස්සරහ කළු ගලෙන් තොරණක් හදලා දෙන්නේ. කීයක් විතර යන්නද? ලස්සදාසේ ගියේ. එක රුපියලක් කුලී දීලා නැහැ ඔබ චන්දනය තනියම හැදුවේ. අපි බාස් චන්දනය. එක රුපියලක් කුලිය දීලා නැහැ. වෙන පන්සල් වලම කෙරෙහිද? කුලී දෙන්න දවසක් කොන්ක්‍රීට් දාන්න එච්චරයි. ගණේ වැවේ එහෙම නැහැ. මං කිය ගණේ වැවේ එහෙම එසේ මෙසේ මිනිස්සු නෙමෙයි ඉන්නේ. රාත් දවල් නැතුව කොට කොල්ලෝ අපේ අම්මලා තාත්තලා මහන්සි. රුපියලක් කුලිය දීලා නැහැ. රාතිසේ ගිහලා නාවල පිටින් ගල්පට වගන ආවේ. පාර කොන්ක්‍රීට් දාලා තියෙන මිනිස්සු එක්ක අහුවෙලා. බණමඩුව මේ විදිහට හැදීගෙන එන්නේ. ගෝලයන්ට කියලා කුලී දීලා දෙනවා. වැඩ කරන බාසොන් හැලත් එහෙමයි පින්නතුනි. මුතුම හැංගීමෙන් වැඩ කරන්නේ. අපේ ඇන්ටන් මාමා. වෙලාවක් කලාවක් නෑ මං කියන්නේ ගණේ වැවට එන්නේ. එහෙම ගණේ වැවේ ඉන්න මිනිස්සු හරි වෙනස් පින්නතුනි මම මේ මගේ දැහැට දැකපුවා කියන්නේ. ආමුදුරු කෙරෙහි තියෙන්නේ අර ගෞරවයට වඩා ආදරයක් තියෙන්නේ. ගෙදර මසක් මාළුවක් කිව්වත් මොකද කියන්නේ? පොඩි අවසර ඉන්නවද කියලා අහන්නේ. මිනිස්සු එහෙමයි ගණේ වැවේ. හරි ආදරේ. හරි ලෙංගකයි. දැන් මොන් අදර නූඩ්ලස් තම්බලා දෙනවා කට්ටියට. එහෙම මේ එක කෝල් එකක් කරන් ඇහුවද කොහෙද කරන්න දෙපාද කියලා ඔච්චරයි. ඒවා වෙනවා. ගණේ වැවේ තරම් පින්නතුනි කණ්ඩ දෙන්න. අද දැන් කතා කරමු හෙට 5000කට උයන්න ඕන කියලා. රෑ ගිහිල්ලා අම්ම කොළ ගාල්ලා දිනවා කැත නැතුව. එච්චරටම මේ පුදුම සුසංයෝගයක් මේකේ තියෙන්නේ. පොඩි පොඩි පළදු ටිකක් තියෙනවා. ඒ වගේ එච්චර කියන්න තරම් ඒව නෙමෙයි. ඔය සින්තටික් වාගේ නිකන්. එච්චර තකන්න දෙයක් නෑ ඒකේ. ඊට වඩා මහ පුදුම විදිහේ විස්මිත බැඳීමක් තියෙනවා. ඒ නිසා සියලු දෙනා මේ අද එක්කහුව වෙලා බණහන්නේ. ඒ වගේ උතුම් පුණ්‍ය භූමියක ඔය ලැබුම්ගේ හැදුවේ. අපි කරුණාව ටිකට් එකක් හදුනානේ. මේ පැත්තේ ඉන්න එකම කෝටිපතියා. දෙපාරක් හිතුවේ නෑනේ. කවුද පින්නතුන් ලක්ෂ 80ක් විතර වේදන් කියලා ලැබුම්ගයක් හදන්න. ඔය හදලා දීලා තියෙන්නේ. ගණේ වැවේ. දුප්පත් මිනිස්සු. ගණේ මිනිස්සුගේ ලී ටික වැලි ටික. ශ්‍රමයේ ලේ කඳුළු දහඩිය යට කරලා හදලා තියෙන්නේ. කවුරු වෙනුවෙන්ද? සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පින්නතුනි. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපිට හෙට යන්න වුණොත් මේවා කොහාටද? ශාසනයට. හතර දෙසින් වඩින මහා සංඝරත්නයට. ඒ නිසා අදටත් අතු ගන්න ශ්‍රම දාන කරන්නේ කවුද? ගණේ දායකයෝ.
මේ 150ක් විතර මේ අක්කර 60ක් මූකලාණක් නඩත්තු කරන මේ මලු මෙහෙම තියෙන්නේ කවුරු කරනවද දායකයෝ කරන්නේ මේ හැම එකක්ම ඒ නිසා මොන වරප්‍රසාද වරදාන හම්බුණා මේ කණේවල මේ ඕ කොච්චර කතා කරනවද විදේශ රටවලින් දැන් මෙසේජ් එකක් දැම්මොත් ටිකට් 4ක් විතර ගෙන්න ගත්තා ඒ රටවල් 4කින් නමුත් මේ කණේවල අපේ සංසාරෙ පින්නතුනි මේක අපේ උරුමය මේ උරුමය කොච්චරද කියනවනම් අපි මෙතන පෙර භාරකාරයෝ විදිහට ඉන්න ඇති අවසන් හුස්ම පොත කවදා හරි මේ භූමියේ එදා දාස් ගානකට අවුරුදු වලට කලින් හෙළනකොට කියලා ඇති පතල ඇති ගණේරවෙන් සම්බුද්ධ ශාසනය නව යුගයක් පටන් ගන්නවා කියලා ඒ යුගයේ මේ පටන් ගන්න මං කැට කියලා කියනවා ලබන වෙසක් පොයට 15000කට වැඩි මේ බිමේ සිල් ගන්නවා 15000කට වැඩි හතර දිබ්බාගෙන් තරුණයෝ සූදානම් මොකේද සිල් සමාදන් වෙන්න එක වැඩිහිටි සමිතියකින් කියලා නෑ අපි එනවා කියලා කවුද කියලා දෙන්නේ සේරම තරුණ මහත්තුරු සේරම පැටු ගහපු කොණ්ඩේ බැඳපු වගන්ද සිගරට් බොන කොල්ලෝ පොරොන්දු වෙලා ඉන්නේ එක පණිවිඩයක් කරා සේන් මහත්තයා මෙහාට ඇවිල්ලා අසේන් ශ්‍රී ලංකා දන්නවනේ අසේන් සේනාරත් පොඩි වීඩියෝ එකක් දැම්මේ බහුදා අපේ කැමරාඩුටල් කියලා කතා කරලා යකඩේ වලක්ස 56 පහලට විත්‍යක්වත් නැහැ බිල්ලුනේ බිම කොන්ක්‍රීට් දාන්න ඕන කියලා සිමෙන්ති කොට 500ක් ගෙනල්ලා බෑවා කොහාටද මේ හම්බෙන්නේ ගණේවැවට රහතන් වහන්සේලා වැඩ හිටපු තැන්න බිල්ලුනේ හාස්කම් නැද්ද මේ අපේ දායකයෝ පළවෙනි දායක සභාව අරගෙන මතක නැහැ නන්ටි කොයි අපේ කට්ටියමයි ලක්ෂ දාලා පටන් ගත්තේ කරමු කියලා ගණේ පටන් ගත්ත වැඩක් කවදා අතරමඟ නතර වෙලා නැහැ අත්දැකීමෙන් කියන්නේ උන් අද ඇවිල්ලා පොරොන්දු වෙලා ගිය ලස්ස 15ක් විතර සවුන්ඩ් එකට දෙන්නේ පාලු කාටවත් බුදු පිළිමේ හදන්න 15ක් විතර පොර ගන්නවා බණවඩුවේ රහතන් එන්න මනුස්සයා කියන්නේ සිමෙන්ති කොට 50 100යි මෙහෙම දෙන්නම් කියලා අඩුම තරමේ වෙසක් පොයේ දවසේ සිල් නැත්තන්ගේ උදේ කෑමයි දවල් කෑමයි බාරන් ඉවරයි පෙන්නතුනේ 30000කට කන්න දෙන්න වහලේ ගහන්න කොරියාවෙන් කොල්ලෙක් එනවා වහලේ ගහලා දෙන්න අපේ කඳානේ ගෙදර තරුණයෝ වගේ අපරොන්දු වෙලා ඉන්නවා කොල්ල මට කියන දින කියන්නේ ටිකට් දාන්න ඕනලු ඒ කොල්ල කවදාවත් හිතන්නේ නැද්ද මෙතන මෙහෙම එකක් කරන්න අපිට එන්න වෙයි කියලා නෑ අපේ පනර ඩීඑම් මහත්තයා උන සිමෙන්ති කොට 500 වුණා තව තියෙනවා මේක බබලයි මේ යුගයේ වටිනාකම තියෙන්නේ දැන් නෙමෙයි වෙනතුනි එදා 1974 අවුරුද්දේ වජිරවංශ අවසර ඇවිල්ලා අර මැටි පැලේ පුදිය ගත්තේ නැත්තම් අද ගණේවක් තියෙද උන්වහන්සේනකොට මේ කරන්ට් එක තිබ්බේ නැහැ වජිරවංශ මගේ ලොකු හාමුදුරුවෝ වජිරවංශ අවසර කියලා කියන්නේ වෙනතුනි මෙහෙට යොපු විශ්වකර්මයෙක් උන්වහන්සේ නැත්තම් අපි කොහෙන්ද උත්තරානන්ද අවසර නැත්තම් අපි කොහෙන්ද ඒ වජිරවංශ අවසරයි උත්තරානන්ද අවසරයි මේකේ කලින් හිටපු රජවරුදු මන්ද පින්නතුනේ මට එහෙම හිතිච්ච වාරාණන්තයි කොහොමද නැත්තම් කරන්නේ යුරෝපේ ඉඳන් ඇවිල්ලා මූකලන් වල ලයිට් වතුර නැතුව ඉන්න පුළුවන්
එනිසා මේ භූමියේ භාග්‍ය වාසනාව දැන් පැයක් විතර මෙව්ව කිව්වේ මොකටද? එක දෙයක් තියෙනවා. බණහන අම්මලා තාත්තලා පිට හෝ වේවා ඇතුළ වේවා කොහේ හරි කමක් නැහැ. මම මේ කියන එක දැන් කල්පනා කරන්න ඕනේ. මෙච්චර බලයක් තියෙන භූමියක ඉඳගෙන බණහන්න සංසාරේ කොච්චර පින් කරලා තියෙන්න ඕනද? අද ප්‍රාර්ථනා කරන්න. මම කියනවට කරන්න මේක. මෙතන හිතන දේවල් වෙන්නේ නැතුව තියන්නේ නැහැ පින්නතුනි. මෙතන පතන පැතුම සිදු වී තියන්නේ සියලු දෙනාම සාදුකාරයක් දීලා පතන්න අද පටන් ගන්න ගමන සසර කෙලවර රහත් වෙලා නිවන් දකින්න හේතු වාසනා වේවා සාදුකාරයක් දෙන්න. අද මේ ගණේ වැවෙන් මේ බණහලා මේ පටන් ගන්න ගමන කෙලවර වෙන්න ඕන කොහෙද? නිවන් දැකලාමයි පින්නතුනි. නිකන් එහෙම නෙමෙයි. මේ ලෝක කුඩා සියලු දෙනා රහත් වෙලා නිවන් දකින්න ඕන පින්නතුනි. රහත් වෙලා නිවන් දකින්න ඕනේ. අද පතන්න අද අදිෂ්ඨාන කරන්න කල්ප 100ක් හරි කමක් නැහැ ගිහිල්ලා අද කරපු අදිෂ්ඨානය කෙලසුම් නැසූ උත්තමයෝ බිහි වෙච්ච මේ භූමියේ ආනුභාවයෙන් භූමියේ භාග්යෙන් මෙතන තෙරුවන්ගේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් සසර ගමන සුවපත් වෙන්න මේ ගමන නව ආරම්භයක් වේවා සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. පින්තුනේ අදිෂ්ඨාන කරගන්න. අද ඉඳන් අර බුදුවරු දේශනා කරන්නේ සබ්බ පාපස්සා කරන සියලු පවුන කළ යුතුය. මෙතන පතලා තමාද නැගිටින්න ඕනේ. මෙතන හිතලා තමයි අද නැගිටින්න ඕනේ. හැමදාම වගේ මම යෝජනා කරනවා මේ පින්නතුන්ට හෙට ඉඳන් තෝ කියලාවත් පවක් නම් කරගන්න එපා. පැහැදිලිද මං කියන එක? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. එහෙමවත් අකුසලයක් කරන්න එපා. අනෙක් දිහා ද්වේෂයෙන් බලන්න එපා. අනෙක් දිහා වෛරයෙන් බලන්න එපා. පින්නතුනි මේ ඉතිහාසයක් ඔය මේ දවස්වල මට බයිනවනේ හරියට Facebook එකේ එහෙම. එහෙනම් බැන්නේ නැත්තම් තමයි අරුනේ. අරසෙනග වට වෙන හැටියට බණ අහන්න. පවුවේ පොඩි කොල්ල කුරුට්ටු. එමුන්ට හරියට වතුර බෝතලයක් අබ්බිවොත් එහෙම ස්මෘත්තා ගන්න නැහැ පණක් නැහැ. දෙපැත්තෙන් අල්ලලා ඇඹරියගේ. ඔය විතර කියනවා පත්නූරු නිගන්ටයට එකක් වෙලාලු. බයිනෝ ඕවා. මෙව දන්නවද? මොකවත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු අපේ මොන අපාය යන්නද පින්නතුනේ? මොන වල යන්නද? මෙතෙන්ට ආපු අපේ මගේ බණහන දායක මහත්තුරුන්ට හිතෙන්නේ නැති. මේ හාඳුරු මේ වගේ තැනකදී ඉන්නේ කියලා. අය මොකද පාරකවත් දෙන්න පුළුවන් නේ. මෙතන තමයි ඉන්නේ. මෙතන තමයි භූමිය. එනිසා මේ පින්නතුන්ට කියන්නේ හෙට ඉඳන් වචනකින්වත් පව් කරගන්න එපා. වචනකින්වත් හෙට ඉඳන් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. අදිෂ්ඨාන කරන්න. ඔය හිත් මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා.
අකුසලයට නම් යොමු නොවේවා. සාදු සාදු සාදු. හෙට ඉඳන් සිතුවිල්ලකින්වත් පව් කරන්න එපා. සිතුවිල්ලකින්වත් පව් කරන්න එපා. ජීවිතේ කවදා අනෙකට අවඩක් වෙන්න හිතන්න එපා වෙනතුනේ. අද මං හම්බෙන්න ආව බොහෝ දෙනෙක් ආවේ. ආමුදුරෝනේ ඒවත් මං කියන්න ඕනෙත් නෑ. ඔබ වහන්සේ ඉඳා හිත හදාගෙන මෙහෙදින් නොබී ඉන්නවා අනන්තයි. බලලා යන්න ආවේ. කොච්චරවත් වෙනතුනේ. කොච්චරවත් මිනිස්සුන්ට බණ පටන් ගන්නකොට හොඳයි නමස්කාරය කියනකොට මම දැකලා තියෙනවා සමහර අම්මලා කඳුළු වැටලා තියෙනවා පිළිතුනේ. ඇයි සංසාරේ බණහල පුරුද්දක් තියෙනවා. දේශනා ප්‍රාතිහාර්ය හරි විශ්මිතයි. සංසාරේ අපි හරියට පින් කරලා ඇති මිනිස්සුන්ට මෙහෙම බණ කියන්න. එනිසා කරුණාවෙන් දේශනා කරන්න. ඔය එක මිනිස්සු කියනවා අපි උඩයයිලු අපි ඉස්සෙයිලු අල්ලන්න බැරි වෙයිලු. ඒවා මීට කලින් තිබ්බා වෙනතුනේ. අනේ ගොංගස් මොකද ඉතින් කරන්නේ? පව්. ඒ කිසි කෙනෙකුට කවදාවත් මේ හිතකින්වත් වෛර කරලා නැහැ. ඒ මෝඩකම ගැන පව් කියලා නම් හිතනවා. ඉතින් මොකද කරන්නේ? ඒ නිසා මම යෝජනා කරනවා සිතුවිල්ලකින්වත් අකුසල් නම් කරගන්න එපා. සිතුවිල්ලකින්වත් අකුසල් කරගන්න එපා. හෙට ඉඳන් ඔය මං ඉතින් වෙන පැතිවල නම් ගියපුවාම අහනවා මේ පැතිවල බොනවද කියලා අහනවා. ඉතින් මේ අහන්න දෙයක් තියෙනවා. මේ පැතිවල පෞල් ප්‍රශ්න තියෙනවා කියලා අහනවා. මට මෙව්වා මෙහෙ මොකවත් අහන්න දෙයක් නෑ. ඔබ හැම එකක්ම මෙහෙ තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ නිසා පින්නතුනේ බොහොම කරුණාවෙන් දේශනා කරන්න. අර මං කීවේ කොච්චර හොඳට තිබ්බත් පොඩි පළුදු ටිකක් තියෙනවා කියලා. ඉතින් අපේ ගණේ දායක එව්වත් හදා ගන්න ඕනේ. ඔය අනේකතුල පිට මිනිස්සු ඉස්සර දායකව ගැන කියන්න හොඳ නැහැ. දායකව ලැජ්ජාවටපත් වෙනවනේ. අර කියපු හොඳ ටික හොඳ නෙමෙයි. නැත්තම් අර කටින් හරිවත් අරෙද්ද පල්ලෙන් දේරනවා ගොඩක් වෙන්නේ. පින්නතුනි සියලු දෙනාට බොහොම කරුණාවෙන් දේශනා කරන්න. හරි හොඳට ඉන්න. මේ ගණේ වැවේ සිද්ධ කරන්නේ කටින පින්කම. හෙටත් ලෝක පිරිසක් හෙටත් ඉස්සරහටත් එන්න මේ ආපු සේරමෙන් ඔය අපේ දියුල්ලෑගොඩ අපේ නැති උනේ ගුණපාල කිරියත්තා. ඒ ඉතින් මේ වගේ බල කණුනේ පින්නතුනි. කිරියත්තනේ කිව්වේ මම දකින්නෙත් නැතුව ඒ තමා ගණේ උරුමකාරයා කියලා. එතකොට කිරියත්ත දන්නෙත් නෑ මං කළුණු සුත්ත කියලා. හොඳ කියලා ඉවරයි වෙනකොට ඒක. අපි රාජමාමයි ගුණවර්ධන මාමයි කට්ටිය මහත්තුරු කිව්වට ඉතින් මට කියවෙන්නේ ඔහොම. කටින පින්කම කරන්න. එතකොට අපේ රාජමාම විවාහ වෙලා ඉන්නේ අපේ නන්ද කියලා තමයි කියන්නේ. කොයි ඉන්නවද? හිටියම හේද මන්දට කිව්වා. එතුමා එක්ක අහුවෙලා ඒ පවුලේ කට්ටියනේ හරි අපූර්වට උජාරුවට කරනවා පින්කම. කටින පින්කම. හෙට උදේ කටින චීවරේ වඩම්මනවා. එයත් හරු කැපවීමෙන් කටයුත්ත කරනවා. මෙතන මේ කටින පින්කම කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ තියෙන මහා ශ්‍රේෂ්ඨ පින්කම.
මෙතන බණ ඇහුවට වඩා පොඩි අරුමයක් තියෙනවා ගණේ වේදායකයන්ට සහ අපේ පිටස්තර දායකයින්ට. කටිනේ සම්බන්ධ වෙන්නේ මේ බුදුහාමුදුරු ආනන්ද මහරහතන් වහන්සේට ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුව කියනවා දේශනා කරනවා ආනන්ද ඔය දේහි භික්ෂු පැවිද්ද ලැබ දන්නවනේ දේහි භික්ෂු කියන්නේ ඔය බුදුරු දකුණු අත දික් කරලා එවමාන කියලා කතා කරනකොට පාත්‍රාසිවුරු දරවිලා පැවිදි වෙච්ච උත්තමයන්ට එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙච්ච රහතන් වහන්සේලා 500ක් විතර එක්කව කරන්න ආනන්ද හාමුදුරුව මොකද කරන්නේ අනවතත්ත විලට 500ක් මහා සංඝරත්නය රැස් කරනවා බින්නතුනේ. රැස් කරාට පස්සේ බුදුහාමුදුරුව වැඩලා අහනවා මෙතන ඉන්නවද යම් කිසි අකුසලයකට ඉස්මතු වෙන්න බැරි තරම බලගත් පින්කමක් කරපු හාමුදුරුව කෙනෙක්. බින්නතුනේ මතක තියාගන්න මේ අවුරුද්දේ අන්තිම දවස අය කටින නෑ අදින් පස්සේ හොඳේ. හෙටින් පින්කම් ඉවරයි අදින් බණ ඉවරයි. මොනවාද? කටින. ඒකත් භාග්‍යයක් වෙන්නතුනේ අන්තිම කටින බණ අන්තිම කටින ගණේ වේදන් ඇහුවා කියන්නේ. නාගිත මහරහතන් වහන්සේ නැගිටලා කියනවා බුදුහාමුදුරුවනේ කල්ප 91කට කලින් හාමුදුරුවන්ට වස්වසලා වස් සමාදන් වෙන්න කියලා ආරාධනා කරලා දම්පෙන් පූජා කරලා මම ආරාධනා කරා අප උපස්ථාන කරා මං සීල සම්පන්න වුණා කටින පින්කමක් පිරිමැහුවා කටිනේ අවසානයේ මම ප්‍රාර්ථනා කරා මොකද්ද රහත් වෙලා නිවන් දකින්න ඕන කියලා කටිනේ වෙන්නතුනේ රහත් වෙලාමයි නිවන් දකින්නේ මේ මළුවට ආපු එකෙන් පින්කමකට සම්බන්ධ වෙච්ච එකෙන් වෙනතුන් කල්පනා කරන්න ඕන ගච්ඡති දේවලෝකං නතුග්ගතින් ගච්ඡති කවදාවත් දුගතියකට නයන්නේ බය වෙන්න එපා මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල උපදින්නේ කටිනේ ආනිසංස වෙන්නද වෙනත් වසක් විසක්වත් පෑගෙන්නේ නැද වසක් විසක්වත් කැවෙන්නේ නැද යන්න තන ප්‍රමුඛ ස්ථානය හම්බෙනවලු කවදාවත් පස්සට යන්නේ නැලු කටිනේ ආනිසංස කිසිම අකුසලයක් උඩට එන්නේ කටිනේ මැඩගෙන මහ පොළොව කම්පා වෙලා ගියා සාරභාර වස්තු විනාශ වුණා පෘථිවිය හෙල්ලුණත් පින්නතුනේ කටිනේ හෙල්ලෙන්නේ එච්චරට බලයක් තියෙනවා ඒ නිසා සියලු දෙනාම වාසනාවන්තයි සියලු දෙනාම භාග්‍යවන්තයි මේ උතුම් වූ කටින ශිරවර පූජා මහා පින්කමේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ගණේ වලට එන්න හම්බෙච්ච එක ගැන ලංකාවේ 4 දිබ්බාගෙන් ආපු අපේ සත්පුරුෂ පින්නතුන්ට මම කියනවා අයත් කියනවා එහෙම කවදාවත් හිතුවද මෙහෙම මේ කලේ බණ අහන්න වෙයි කියලා සම්මජාතියකට කල්පනා වුණා වෙන සංසාරේ බැඳීම් පින්නතුනේ පතාගෙන ඇවිල්ලා ඇති මෙතන මොකක් හරි නියෝජනයක් තියෙන්න ඇති ඒවට ඉස්සර අපි ගෑවිලා ඉන්න නැතුව ඇත්තොත් එක්ක යාළුවෝ හරි වෙලා ඉන්න නැති පින්නතුනේ මල් වලට මල් කොහෙනුත් එක්ක අහුවෙනවා කල්යාණ මිත්‍රත්වයේ මේ පින්නතුනේ කල්යාණ මිත්‍ර සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට
ආනන්ද කල්යාණ මිත්‍රත්වය මතමයි සම්බුද්ධ ශාසනය සම්පූර්ණ පවතින්නේ ආනන්ද අඩක් නෙමෙයි. බුදුවරු දේශනා කරන්නේ. ලංකාවේ හතර වටේ දායක පින්නතුන් එක්කහු නොවෙන්න ශාසනය රකින්න පුළුවන්ද? මේක අරගෙන යන්න පුළුවන්ද? කල්යාණ මිත්‍රත්වය. එනිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. නැවත වතාව හෙට ඉඳන් එක අකුසලයක්වත් කරන්න එපා. වෛරක්කාරය ඇති, හතුරු ඇති, ඔය තියෙන මහ කැත ගතියක් කියලා බලනවත්ද? මේක හෙට ඉඳන් අයින් කරගන්න ඕන හොඳ. නැත්තම් ඉඳන් බණහනකින් තේරුම් දවසින් දවස තරහකාරය වැඩි කරගන්න එපා. තරහකාරය ඇති වෙන්න පුළුවන් ඕන තරම්. ඇති වුණාට කමක් නැහැ, අපි නැති කරගන්න බලන්න. මේක එහෙම පින්නතුන එකක් කියොත් 60ක් කියලා අනිත් පැත්තෙන් නවත්තන්නේ. පහදන්න බෑනේ අපි අම්මලා තාත්තලා එක්ක. හතුරට වෛරකාරයට තරහකාරයට පලිගන්න මනුස්සයාට පුරුදු වෙන්න. පලිගන්න එක තරහ ඇති කරගන්න එක නවත්තලා තරහ නැති කරලා මැරෙන්න. අඩුවේ කර බෝධිය දිහා උඩින සර්පයෙක්වත් කෙලියොත් තමයි තේරෙන්නේ. අම්මා තාත්තා නැද්ද? නැවිහිල්ල නෙමෙයි හොඳේ. සර්ප වෙන්නවා. ඔය දැක්කද අර පහුගිය දවස්වල මම මේක මේ දවස් ටිකේම කිව්වා අර පොඩි එකයි බෙල්ල කපලා මැරුවේ. දකින්නද මං හිතන්නේ. මට පොලිසිය මගේ පිහිය දැක්කා. පිහිය හැටියට නම් පින්නතුනි කපලා මරන්න බෑ. එහෙම මේ රාත්තල් 30-40ක බරක් වදින්න නැතුව බෙල්ලක් කැපෙන්නේ නැහැ නේද? මට හිතෙනවා අර පැටියගේ බෙල්ල අල්ලගෙන කොච්චර කොටන්නේ නැද්ද කියලා බෙල්ලට. කවුද ගැටුවේ? අම්මා. කොටලා ගෑණි බෙල්ල අල්ලගත්තා. කොටලා බෙල්ල කමන්න පොඩි මොන තරහක් තියන්නේ නැද්ද? මොන වෛරයක් තියන්නේ නැද්ද? අවසානයේ අම්මා බෙල්ල වෙනදාගත්තා. මිනිස්සු කියනව නේද තොපි මරාගෙන මැරෙනවා කියලා. කියන්නේ එහෙම නෑ ඔබ. වෙනවද වෙන හැටි? මරාගෙන මැරෙනවා ලේසි පහසු නෑ. හතුරු ඇති වුණාම පින්නතුනි සංසාරේ උන් ධර්ම වෙන්න පුළුවන්. සමහර අම්මලා තාත්තලා කියන්නේ තොපි නම් අපේ පෙර හතුරු තොපිද කියලා. අපූර්වට කියනවා. හතුරු තමයි පින්නතුනි ලං වෙලා උපදින්නේ. කසාදේ එනවා හතුරෙක් විදියට හොඳේ. නෑ කියලාද කියන්නේ? නැත්තම් තමන්ගේ කසාද ගැන හිතනවා. බිරිඳ හතුරෙක් වෙයි. අපෝ නන්නස්තර වෙනවනේ සමහර කසාදවලදී. කැඳක් නැහැනේ. මහගෙදර බත් කන එක නවතිනවා සමහර එක කසාදෙක. මේ පැතිවල නම් එහෙම නෑ. අනිත් පැති ගැන මම කියන්නේ. හොඳට මතක තියාගන්න. මරන්න කලින් වෛරය නවත්තලා මරන්න. ජීවිතේ නැති වෙයන් කියලා පතපු හතුරට වෛර නම් කරන්න එපා. වෙනද ඔය මේ බඩයක් නැති උනක් ගිහලා මාන පය දේවල් පොල් ගන්නවානේ. මුදුම වැඩක් වෙලා තියෙනවා. පොල් ගහනවාද බටේකත් එක හෙටුද ගෙදර ගහනවාද අප නෑ කොරවයන් ඇඹිලියන් පතුරු ඵලයන් උලුක්වයන් කොහොමද කියන්නේ
ඔවුන්ගේ දරුවන්ටත් එක බලපාන්න කියලා කියන්නේ. බුදුම වැඩ. ඒකරලා කියනවා හරියනවලු. එක් හිටියේ නෑ මානපය දේවල් ප්‍රවාහ කරන්න පොල් ගහන්න. කම්බයක් කපුවා තමයි පොල් ගහන්න. මතක තියාගන්න. මිනිස්සු වෙලා උපදින්නේ පලි ගන්න නෙවෙයි. එහෙම පලි ගන්නාම පින්නතුනේ ඒවා නවතින්නේ නෑ. මොකද වෙන්නේ? අර සමහර බැලලියෝ පැටව ගහපුවම දැකලා තියෙනවා ඉපදෙච්ච ගමන් පැටි හපලා ගන්නවා. සමහර බැල්ලියෝ පැටව ගහපුවම පැටිය කනවා පින්නතුනේ. පස්වලින් වහලා දානවා. මොකක්ද මේ පරිමාන්නේ? වෛරය. සමහර බල්ලෝ ඉන්න ත්‍රිවිල් වලට පන්නනවා බයිසිකල් වලට පන්නන්නේ. නෑ හැමින්නෝ. කාර් වලට පන්නනවා අනිත් වලට පන්නන්නේ. මොකද කම්පැනි ප්‍රශ්න නැද්ද නේ? මොකක්ද ඉතින්? වෛරය. මම යෝජනාවක් කරනවා මේ පින්නතුන්ට. අප්පා වෙලා හොඳටම ගිහලා. එක යෝජනාවක් කරනවා. වෛරය නවත්තලා මැරෙන්න. වචන එකකින්වත් හතුරෙක් නම් හදාගන්න. හතුරු ඇති නැති කරලා මැරෙන්න. හතුරු නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? බල්ලන්ට පුළුවන් දව නවත්තන්න. වෙනදින් මම මේ බල්ලෝ ගැනම කියන්නේ හැම වෙලේම පේන්නේ නැහැ. හොඳ අලිකොඩි වලස පේන්නේ නැහැ. කුසල් වඩන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? සමහර අම්මලා තාත්තලා කියනවනේ දරුවන්ට ඔවුන්ට පිංගංගලක්වත් දෙන්නේ නැහැ කියලා. සමහර මේ පැත්තේ එනවනේ. සමහර දෙමව්පියෝ කියනවා මගේ මල ගෙදරටවත් එන්න දෙන්න එපාලු. බලන්න ඕපින්න වෛරය. නරුණක් තරහ. එක දෙයක් මං කියන්න. අනෙක් අතුලා සත්පුරුෂ ගති 1000ක් තිබ්බත් කමක් නැහැ. ඔයත් ගාව සත්පුරුෂකම් තියාගන්න. ඔයත් ගාව හොඳ ගුණයක් තියාගන්න. එනිසා මම අවසාන වශයෙන් දේශනා කරන්නේ වණහඬ බ්‍රහ්මල තාත්තල සියලු දෙනාට අසත්පුරුෂකම් නැති කරලා සත්පුරුෂකම් නැති කරගන්න. පෞකාරකම නැති කරලා පින්කාරකම ඇති කරගන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය, බලය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සෝවිසි අනන්ත බුදුගුණයේ බලයෙන් යහතින් ගණේ වැඩ ඉන්න සියලු දෙවි හාමුදුරුවන් වහන්සේලාගේ ආනුභාවයෙන් අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවරුන්ට, දායක සභාවේ ඇත්තන්ට, අපි දහම් පාසල කරන සත්පුරුෂයි පන්සල ගැන යන හොයන බලන උදවියට මෙපින් අයිති වෙන්න ඕනේ. පිළිතුරේ ඒ ගණේ වෙවි බැඳීම හරි අමුතු එකක්. ඒ වටා එක්කහුවීම ඔය දැන් මේ මුළු මම වගේම තමයි මම අඳුරන්නේ යම්සේද මුළු ලෝකයක් අඳුරනවා කවුද? මගේ රීතුරු මහත්තයා ප්‍රසාද් අයියා. මේ බැකෝ එක එළවල ඉඳලා නේ ආවේ. ₹10000 20,000 30,000 ඔය මනුස්සයා. ඔය මං එක්ක යනවා හැමතැනම බණවලට. රැක් නෑ දවල්ක් නෑ. මොකක්ද? මගේ බෙහෙත් ටික මගේ කෑම බීම ටික මටත් වඩා බලාගෙන ඒ මොනවාද? සංසාර බැඳීම් වෙන්න දුන්නේ. සංසාරේ පතාගෙන යන විදිහ. ඒ වගේම අපි අනිත් තරුණ මහත්තුරුත් එහෙමයි. ඒ නිසා මේ ගණේවව කියලා කියන්නේ ගණේවව ගැන සමාලෝචනය කරන්න මගේ වචන බොහෝසක් නැහැ. මට කියන්න තියෙන්නේ එච්චරයි. බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ ගුණ ගායනා කරන්න වචන බොහෝසක් නැත්තේ යම්සේ දේහා සමානයි මේ භූමිය.
ඒ වගේ උත්තරීතර පිම්බිමක ඉඳගෙන බණ අහපු මේ අම්මලාගේ තාත්තලාගේ හිත්වල පොඩි යෝජනාවක් කරන්න. ඔය මොකක් හරි යහපත් ප්‍රාර්ථනාවක් දැන් හිතා ගන්න. දැන් මොකක් හරි එකක් යහපත් ප්‍රාර්ථනාවක් හිතා ගන්න. ඒකාන්තයි හෙට ඉර පායනවා සත්තන මේ භූමියේ අනුභවයෙන් මේ පිටුතුන්ගේ මේ අම්මලාගේ තාත්තලාගේ හිත්වල තියෙන යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන් සමෘද්ධිමත් වේවා. සාදු සාදු සාදු.